හායි ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා කියන ගමන් 14 වෙනිදා කොහොමද මම ගෙව්වේ කියලා බලමු. ඉතින් ඔන්න මේ පාර 2025 අවුරුද්දට කිරි ඉතිරි වීමේ චාරිත්‍රය ඉදලා තිබුණේ ගොඩක් උදේනේ. ඉතින් දැන් අපේ ගෙදර හදන්නේ කිරි ඉතිරි වීම කරන්න. කිරිමුට්ටිය ලිපේ තියලා කොයි වෙලාවෙද මෙහෙම ලස්සනට උතුරලා යන්නේ කියලා තමයි මම මේ බලාගෙන ඉන්නේ. ඉතින් කිරි උතුරලා ඉවර වුණාට පස්සේ අම්මයි මායි බුද්ධ පූජාවට වන දේවල් ලෑස්ති කරා. ඉතින් අවුරුද්දට කියලා ඉස්සෙල්ලාම ගෙදර බුදු පහනක් තියලා බුද්ධ පූජාව පූජා කරලා අපි දැන් හදන්නේ පන්සල් යන ලෑස්ති වෙන්න. මේ පාර අවුරුද්දට අම්මයි තාත්තයි මමයි විතරයි ගෙදර හිටියේ. අම්මාගේ රසබරස කිරිබත් එකත් කාලා අපි හිතුවා දැන් පන්සල් යන්න ඕනේ කියලා. අවුරුද්දට පුණ්‍ය කාලයේ ඉඳලා තිබුණේ ගොඩක් රැ වෙලා නිසා අපිට පන්සල් යන්න බැරි වුණා. ඉතින් අවුරුද්ද ලැබුවට පස්සේ අපි දැන් ඉස්සෙල්ලාම යන්න හදන්නේ රුවන්වැලි සෑය වඳින්න. මම යන්න ආසම තැනක් තමයි රුවන්වැලි සෑය කියලා කියන්නේ. ඉතින් ගෙදර ඉන්න දවස්වලට නම් අපි නිතරම වගේ රුවන්වැලි සෑය වඳින්න යනවා. ඉතින් අවුරුදු දවසේ ගොඩාක් අය ඇවිල්ලා හිටියා වන්දනාමාන කරලා ආශිර්වාද ගන්න. අපි රුවන්වැලි සෑය වැඳලා දැන් හදන්නේ ශ්‍රී මා බෝධිය වඳින්න යන්න. ඉතින් අවුරුදු දවසේ උදේවරුව මෙහෙම තමයි ගෙවුනේ. ගෙදර ආවට පස්සේ මම දැන් හදන්නේ වත්තවටේ පොඩි රවුමක් දාන්න. මම ඔයාලට දැන් පෙන්නන්නම් අපේ ගෙදර ගෙවත්ත. අපේ අම්මයි තාත්තා ඉඩක් ලැබෙන හැම වෙලේම කරන්න ආසම දෙයක් තමයි මේ වගේ එළවලු හිටවන එක. ඉතින් අපිට ඕන එළවලු පළතුරු වගේ දේවල් අපි වත්තෙම තමයි ගන්නෙ. මේ වගේ පොඩි ගෙවත්තක් හරි කරන අය දන්නවා ඒක මනසට කොච්චර සතුටක් ගෙනවද කියලා. අපිම පැල හිටවලා ඒව ලොකු වෙනකන් සාත්තු කරලා මේ විදිහට කඩලා ගන්නකොට ඒක හිතට දැනෙන වෙනස්ම විදිහේ සතුටක්. දැන් නම් ටිකක් හවස් වෙලා දැන් අපි හදන්නේ කුඹුරට යන්න. ඉතින් හවසට ඉර බැහැගෙන යනකොට මෙතන මාරම ලස්සනයි. මට ගෙදර ඉන්න දවසට විතරනේ මේ දේවල් විඳින්න පුළුවන්. ඉතින් මම කුඹුරට යනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙන්නත් මට පස්සෙන් එනවා. එන්නේ නැත්තම් මම මේ දෙන්නම උස්සගෙන හරි අරගෙන යනවා. මේ දෙන්නගේ කෝලනුත් බල කුඹුරේ ඉන්න කිරල්ලුන්ගේ සද්දෙත් අහන ගමන් හවස් වරුව හරි ලස්සනට ගෙවිලා ගියා. ඉතින් මේ පාර අලුත් අවුරුදු දවස හරිම නිදහසේ ගෙවුනේ මේ විදිහට. ඊළඟ vlog එකත් අරන් එනකන් මාව subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්.